ආයිබෝන් අපි ඔබ සමග එකතු වෙනවා ව්‍යාපාර.lk පොඩ්කාස්ට් එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊලොන් මස්ක්. ඔබ දන්නවා ලෝකයේ ධනවත්ම පුද්ගලයා, ඒ වගේම ඉතාම සාර්ථක ව්‍යවසායකයෙක්. ඔහුගේ විවිධ ආයතන සහ ඔහු විසින් ස්ථාපිත කරන ලද විවිධ ව්‍යාපාර රැසක් තියෙනවා. ඉතින් මේ ඊලොන් මස්ක් ජනාධිපති ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ ඉතා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා. විශේෂයෙන්ම USAID තුලින් ලෝකය පුරා නාස්තිකාර විදිහට යොමු කරලා තියෙන මුදල් ඔහු විසින් සූක්ෂම ලෙස සොයාගෙන ඒවා අවම කරමින් වැදගත් ව්‍යාපෘති කීපයන් විතරක් තෝරාගෙන අනිත් ඒවාලට ඔක්කොටම ලබා දී තිබෙන ඒ ආයෝජන ඔහු නවත්තලා තියෙනවා. DOGE එහෙම නැත්නම් Department of Government Efficiency කියන ආයතනය හරහා. දැන් මේ සම්බන්ධයෙන් ඊලොන් මස්ක්ට වමේ එහෙම නැත්නම් ලෙෆ්ටිස්ට් ඩෙමොක්‍රැටික් පක්ෂයේ වම් කඳවුරේ සිටින පාර්ශව රැසක් ඔහුට විරුද්ධ වී ඔහුට යම්කිසි විදිහක ප්‍රහාරයන් එල්ල කරමින් සිටිනවා. මේ නොබෝදා මේ ටෙස්ලා ඔහු විසින් නිෂ්පාදිත ඔහුගේ ආයතනයක් ටෙස්ලා. එතකොට මේ ටෙස්ලා වාහන වලට ප්‍රහාර දෙමින් පවතිනවා. ඒ වගේම ටෙස්ලා කාර් එක මෙන්ම සයිබර් ට්‍රක් එක යනුවෙන් ඔහු ස්ථාපිත කරලා තියෙනවා ඉතා සුවිශේෂ වාහනයක්. ඉවෙන් වාහන වලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් මේ දේවල් තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඊලොන් මස්ක්ව අධෛර්ය කරන්නට මෙන්ම ව්‍යාපාර වටන්නට. නමුත් ඒකට ප්‍රතිප්‍රහාරයක් ලෙස බොහෝ ජනතාව යොමු වෙලා ඉන්නවා ටෙස්ලා ආයතනයේ කොටස් මිලදී ගැනීමට මෙන්ම ටෙස්ලා වාහනත් මිලදී ගන්නට. අපි දැක්කා ජනාධිපති ට්‍රම්ප් ටෙස්ලා වාහනයක් මිලදී ගත්තා. ඒ වගේම ඊලොන් මස්ක්ගේ X platform එකේ X social media කලින් Twitter කියලා තිබුණු X platform එකේ ගොඩක් දෙනා බෙදාගෙන තියෙනවා. ඔවුනුත් ටෙස්ලා වාහන ගන්නවා. මොකද හේතු කීපයක් නිසා. ඊලොන් මස්ක් රට වෙනුවෙන් කරලා තියෙන ඒ වැදගත් මෙහෙවර හොරකම් අඩු කරලා සල්ලි අපතේ යන ආයෝජනයන් ඔක්කොම නවත්වලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. සමහර දේවල් DOGE විසින් හොයාගත්ත ඔවුන්ගේ social security list එකේ ඔවුන් ගෙවනවා. social security යටතේ පුද්ගලයන් ඉන්නවා ඇමරිකානු ආණ්ඩුව ගෙවීම් කරන, හරියට ඒක නිකන් විශ්‍රාම වැටුපක් වගේ. එයින් ඔවුන්ට හම්බ වෙලා තියෙනවා දැනට ජීවත් නොවන පුද්ගලයන් 100 ගානකට වැඩි ප්‍රමාණයකටත් මේ ගෙවීම් කරනවා කියලා. ඉතින් මේ වගේ අවස්ථා සොයාගෙන ඒවා පරිගස්සගෙන ඊලොන් මස්ක් ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරමින් සිටිනවා. ඔහුගේ ඇමරිකා එක්සත් ජනපදයේ වැදගත් මෙහෙවරක් හැටියට. දැන් ඒ නිසාම මේ කියන ප්‍රහාරයන් ඔහුට එල්ල කරමින් පවතිනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ ඉදිරි ගමන බොහෝ ලෙසින් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම දක්ෂිණාංශයට හැරමින් ඇමරිකානු එක්සත් ජනපදයේ යලිත් පවුල මුල් කරගත් ස්ථාවරයකට ගොස් තියෙනවා. මේ සංක්‍රාන්ත ලිංගිකයන් ඉදිරියටගෙන ඔවුන්ට සෑමතැන දීගෙන පවුල මුල් කරගෙන පියා සහ මව කියන දෙදෙනාම මුල් කරගත්ත සමාජ ක්‍රමයක් කෙමින් ඇමරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපිත වෙමින් තියෙනවා. ඉතින් අපි සියලු දෙනා ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද බොහෝ විට මුළු ලෝකයටම මඟ පෙන්වීමක් ලැබෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදය නිසා. අපි යලිත් එක් වෙමු. මොකද්ද ලෝකේ වෙන්නේ? විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවෙන්නේ මොනවද? ඒවා ලෝකයට වැදගත් වන්නේ ඇයි කියලා අපි කතා කරමු. ඉතින් එතකන් ආයුබෝවන් ව්‍යාපාර.lk සමග සම්බන්ධ වෙන්න.